බෙල්ල කළුවන්නේ යයි. දැන් ගැටලුවක් ඇති බෙල්ල කළුවන්නේත් ඇඟේ උෂ්ණ නිසාද කියලා. උෂ්ණෙත් බලපානවා. හැබැයි බෙල්ල කළුවන්න බලපාන ගොඩක්ම ඇඟේ සෙම. හේතුව තමයි අපේ වෙනහළු සීමාවෙන් ඉඳන් අපේ ඉහළ තියෙන්නේ සෙම් කොටස් නිසා. එතකොට වෙන්නේ ඇඟේ තියෙන සෙම් පදාර්ථය වැඩි වෙලා වාතයේ ගමන අවහිර වෙලා. සෙම් පදාර්ථ වැඩිලා වාතයේ ගමන අවහිර වෙලා ඒ ප්‍රදේශය කළු වෙනවා. මොකද හෘදය සංවහන විභාගය හරියට ක්‍රියාත්මක වෙන්නේ වාතයේ ගමන අවහිර වුණාට පස්සේ එතකොට ටික මේ ප්‍රදේශය කළු වෙනවා. පීනස සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇති වෙන රෝගීන්ට මේක බහුලයි. පීනස් රෝගීන්ට සෙම් ප්‍රතිශ්‍යාව තියෙන කට්ටියට ඒ වගේම කැස්ස තියෙන කට්ටියට සහ කුඩා ළමයින්ට විශේෂයෙන් අවුරුදු 18ට අඩු කට්ටියට මෙන්න මේ කට්ටියගේ සෙමට බරයි. ඒතර මම කලින් කිව්වා වගේ සෙමට බර එක්කෙනාගේ ඒ ප්‍රදේශයේ සෙම තියෙන නිසා සෙම වර්ධනය වෙලා වාතයේ ගමන අවහිර වීමේදී ওই ප්‍රදේශයේ කළු වීමක් එනවා. නිතරම පිරිසිදු කරලා හොඳින් නාල කරලා හිටියත් මේක එනවනේ. ඔව්. හොඳින් නාල කරලා හිටියත් සෙම වැඩි පුද්ගලයාගේ මේ ප්‍රදේශය කළු වෙනවා. එතකොට ඇඟේ සෙම අඩු කරලා ඇඟේ ලේවල තියෙනව සෙම් කොටස් ටික ඉවත් කරලා හැම පිරිසිදු කර නැත්නම් මේක හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශරීරයේ විවිධ විෂ වර්ග. ඇඟේ විවිධ විෂක් ගත වුණාට පස්සේ මේ ප්‍රදේශය කළු වෙනවා. එතකොටත් මේ බෙල්ල ප්‍රදේශයේ අවපහය වෙන්න පුළුවන්. දිලීර සහ පුස් වර්ග බෙල්ලවට ඇදලා කළු වෙනවා. ඔය දිලීර සහ පුස් වර්ග බෙල්ලවට ඇදලා කළු වෙන විශේෂයෙන්ම බෙල්ල ප්‍රදේශයේ හොඳින් පිරිසිදු කාර්යයක් දාලා සුද්ධ කරන්න නැති කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍ය සමහර කට්ටිය දවසට නාන එකපාරයි. උදේ නාගතට පස්සේ නැත්නම් දවල් නාගතට පස්සේ එච්චරයි ආය මේ නිකන්වත් තව හොදන කරන්න යන්නේ නැහැ. අන්න එහෙම නැතුව හොඳින් උදේ හවස අපේ ශරීරය ශෝධනය කරන්න ඕනේ. ඒක දැන් දාඩිය දැම්මට පස්සේ ඇඟ පිරිසිදු කරන්න ඕනේ. මෙන්න මෙහෙම නොකරන කට්ටිය තමයි ඔය දිලීර වර්ග සහ පුස් වර්ග ඇති වෙලා මේ බෙල්ල කළු වීම ඇතිවන්නේ. කොලෙස්ටරෝල් තියෙන කට්ටියට හෘද රෝග තියෙන කට්ටියට බලපෑමක් තියෙනවද? හෘද රෝගීන්ට බලපෑමක් තියෙනවා කියලා දැන්ට සොයාගෙන නැහැ. හැබැයි කොලෙස්ටරෝල් අධික එක්කෙනාට මේක එනවා. හැබැයි කොලෙස්ටරෝල් අධික එක්කෙනාට හෘද රෝගයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. එතකොට මේක ප්‍රධාන දේ බලපාන්නේ කොලෙස්ටරෝල් වැඩි වීම. ඇඟේ තෙල් පදාර්ථ වැඩිච්ච එක්කෙනාට මේ බෙල්ලේ කළු වීම ඇති වෙන්න පුළුවන්. අවුවේ ගියහම වැඩි වෙනවද? ඔව් බෙල්ලේ අවපහය කාට පස්සේ ඒ අවුවේ ගියත් සාමාන්‍යයෙන් මේක වැඩි වෙන්න පුළුවන්. මේ ලොකුට විශේෂයෙන්ම හේතුවක් නැහැ. හැබැයි ටික මේ බෙල්ලේ කළු වීම සිද්ධ වෙන්න පුළුවන්. කොහොමද මේකට ප්‍රතිකාර කරන්නේ? පළවෙනි දේ තමයි අපි මේකට කරන ප්‍රතිකාර ටික කිව්වොත් අපි රෝගියාගේ ඇඟේ අභ්‍යන්තර සෙම තත්ත්වය ඉවත් කරනවා. ඇඟේ විසක් තිබ්බොත් ඒ විස කොටස් ටික ඉවත් කරනවා. එහෙම කරලා එයාගේ ලේ මස් තෙල් ඇට මිදුළු කියනවා දේවල් ටික හොඳින් වර්ධනය කරලා රක්තය ශෝධනය කරලා නිසි ආකාරයෙන් රුධිර සංවහනය ඇති කරලා ස්නායු ක්‍රියාකාරීත්වය ඇති කරලා ඒ ටිකත් එක්ක අපි බාහිරින් තියෙනම පෝෂණය කරන්න බෙහෙත් වර්ග දෙනවා. එහෙම කරලා තමයි මේක සුව කරන්නේ. හැමදාම අහනවා වගේ ඔන්ලයින් බෙහෙත් අහලා තියෙන ඉතින් ඔන්ලයින් බෙහෙත් කරන්නේ කොච්චර කිව්වත් ඒක කරන්න විදිහක් නැහැ. මේ රෝගියාගේ අභ්‍යන්තර රෝග තත්ත්වය පරීක්ෂා කරලා ප්‍රතිකාර කරන්නේ. එහෙම ප්‍රතිකාර කීමක් කරන නිසා ඔන්ලයින් බෙහෙත් කරන්නේ රෝගියාට පැමිණෙන්න වෙනව ප්‍රතිකාර ගන්න. තදබල තත්ත්වය අඩු කරගන්න අබ්බෙහෙතක් මුකුත් නැද්ද කියලා අහලා තිනවා. පුංචි බෙහෙතක් කියන්නම්. ඔයාලට පුළුවන් රත්තරන් කෑල්ලක් ගන්න. ඒ රත්තරන් කෑල්ලක් අරගෙන හොඳට දෙහිය මුල් ටිකක් දාලා ගල ගොවච්චි කරන්න. ගොවච්චි කරන එකට මීපැණි ටිකක් දාන්න. දාලා ඔය කළු විච තැන් වල ගාන්න. ගාලා හොඳට විනාඩි 15ක් විනාඩි 30ක් අතර කාලයක් ඉඳලා හොඳින් අතුල්ලන්න. එහෙම කරද්දී අර තත්ත්වය අඩු වෙනවා. ඒ වගේම තමයි කහ කුට් ටික මීපැණියෙන් අනලා ඒ බෙල්ල කළු විච ප්‍රදේශයේ ආලේප කරලා හොඳින් පැය භාගයක තියලා අතුල්ලා හොදන්න. මෙන්න මේ දෙක කරද්දී අර හැමේ දෙන විස පිටත් අඩු වෙනවා. මේ තියෙන සෙම් කොටස් ටික අම්පමණක් අඩු වෙනවා. එහෙම අඩු වෙලා తాවකාලිකව පැහැපත් වීමක් වෙනවා. හැබැයි අභ්‍යන්තර දෝෂ තත්ත්වයේ සූපත් කරගන්නකම් ස්ථිර සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා తాවකාලික කරගන්න ස්ථිර ප්‍රතිකාර කාශ නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න.